ශලිනි තාරකා කියන්නේ අප රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය කාලය පුරාවටම ඇය රංගන ජීවිතය හරහා සම්මාන දිනා ගැනීමට සමත් වුණා. මෑත කාලයේදී ශලිනි තාරකා රංගන ක්ෂේත්‍රයට මදක් සමුදී අධ්‍යක්ෂණය පැත්තට යොමු වී තිබෙනවා. ඒ වගේම ඇය පසුගියදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට කටයුතු කළා. ඉතින් ඒ වගේම ජීවිතයේ එකින් එක පිටු පෙරළමින් යද්දී ඇය සමාජ මාධ්‍ය වෙත වෙනස්ම පුවතක් සටහන් කර තිබෙනවා. ඒ වගේම ඇයගේ කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීමටද ඇය පියවරගෙන තිබෙනවා. රංගන ක්ෂේත්‍රය හරහා ජනප්‍රියත්වයට පත් වූ ශලිනි තාරකා ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරය දිනාගත් තරුවක්. ඉතින් මෙම කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීමෙහිලා ගොඩක් දෙනාගේ අවධානය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින් බලනවා මොකද්ද මේ ඇයට එකපාරටම සිදු වුණේ කියලා. ඉතින් ඇය තබා තිබෙන මේ අපූර්ව සටහන මගින් ගොඩක් දෙනාට එම කුතුහලය නැති කර තිබෙනවා කියලා කියන්න පුළුවන්. තමන් අසීමිතව ආදරය කරපු තමන්ගේ දිගු වරලස කපා දමන්න පුළුවන් නම් ඇගේ සිතේ සාමය නැති කරන ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් යනුවෙන් සටහනක් තබා තිබෙනවා. ඉතින් මෙම සටහන මගින් ඇය කියන්න යන්නේ මොකද්ද කියලා ප්‍රේක්ෂකින් හිතේ යම් කුතුහලයක් ඇති වී තිබෙනවා. ඒ ගැන ශලිනි තාරකා කිසිදු සඳහනක් සිදු කර නොතිබීමත් විශේෂත්වයක්. ඒ වගේම මේ අපූර්ව සටහන ඇය කා වෙනුවෙන් කිව්වාද ඒ වගේම සිතේ සාමය නැති කරන කෙනෙක් පළවා හැරියාද කියලා ගොඩක් ප්‍රේක්ෂකින් අතර යම් කුතුහලයක් ඇති වී තිබෙනවා. ඉතින් ඒ ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. කෙසේ නමුත් මේ ගැන කිසිදු සඳහනක් ශලිනි තාරකා ඉදිරියට නිකුත් කර නැහැ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.